නමෝ බුද්ධාය සාදරයෙන් පිළිගන්නවා දැහැ මිනිසුන්ගේ අඩවිය YouTube channel එකට. අද ඔයාලට ගෙනාවේ ආජඤ්‍ය ජාතකය. ආජනීය අශ්වයාගේ කතාව. මෙයත් කලින් වගේම කතාවක්. මහත් ශ්‍රද්ධාවෙන් පැවිදි වූ එක්තරා භික්ෂුවකට ධර්මයේ හැසිරෙන්න වීරිය නැතුව ගියා. අනේ මට මොකවත් කරගන්න බෑ කියලා හිතෙන් අසරණ වුණා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුව කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට අවවාද කළා. පින්වත් භික්ෂුව, සෑම දියුණුවක්ම පවතින්නේ නොකඩවා කරන උත්සාහය මතයි. දැන් විතරක් නොවේ, ඉස්සරත් එහෙම තමයි. ඉස්සර කාලේ හිටපු නුවණැති අය ඊටාම අපහසු අවස්ථාවලදී පවා සතුරන්ගෙන් දරුණු ප්‍රහාරයන්ට ලක්ව සිටියදීත් උත්සාහය අත්හලේ නැහැ. අන්න ඒ විදිහටයි කටයුතු කරන්න ඕන. එතකොට භික්ෂුන් වහන්සේලා අතීතයේ වීරිය අත් නොහල නුවණැත්තාගේ කතාව ගැන කියා දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාලා. පින්වත් මහණෙනි, ගොඩාක් ඈත කාලයක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. මේ බරණැස් නගරය ඊටාම සමෘද්ධි සම්පන්නයි. ඒ නිසා කලින් වගේම රජවරු 7 දෙනෙක් ඇවිත් බරණැස් රාජ්‍යය වට කළා. බරණැස් රජ්ජුරුවෝ ඇමතිවරු රැස්කොට ගත යුතු පියවර ගැන විමසුවා. දේවයන් වහන්සේ, රථයේ සිට යුද්ධ කරන්න පුළුවන් ඊටමත් දක්ෂ යෝධයෙක් අපට ඉන්නවා නොවේ. ඊටම ගැළපෙන සහෝදර ආජානේය අශ්වයෝ දෙන්නෙකුත් ඉන්නවා. මේ අය ඉන්නාතුරු අපට බය වෙන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලාම අපි මෙයාලව යුද්ධයට පිටත් කරමු. රජ්ජුරුවෝ එයට කැමති වුණා. අජානීය අශ්වයෝ දෙන්නා යුද ඇඳුමෙන් සරසවා රථයේ යෙදෙව්වා. මහා යෝධයත් සන්නාහයෙන් සන්නද්ධව රථයට නැග්ගා. එක එක බලකොටුවට කඩා පැන්නා. 6 වෙනි රජාව අල්ලාගත් වේලේ වැඩිමල් අශ්වයා මාරාන්තික සතුරු ප්‍රහාරයකට ලක් වුණා. නමුත් අශ්වයා ලේ වැగిරෙද්දී රථය ප්‍රමාද කළේ නැහැ. රජ මිදුලටම ආවා. යෝධයා වහාම අශ්වයාව රථයෙන් ලෙහෙව්වා. අශ්වයාගේ වෙලා තිබුණු සන්නාහය බුරුල් කළා. එමිහිට හාන්සි කෙරෙව්වා. සේවකයෙක් දුවගෙන ගිහින් අස්ගාලෙන් වෙනත් අශ්වයෙකුව රැගෙන ආවා. හනිකට ඔහුව සරසන්න පටන් ගත්තා. ඒ සරසන හඬ ඇසි වැඩිමල් බෝසත් අශ්වයා ඇස් ඇරලා බැලුවා. මේ අශ්වයාව යෙදෙව්වොත් අවසන් මොහොතේ අපි හැමෝම පරදිනවා. අපේ රජ්ජුරුවන්ටත් යටත් වෙන්න සිද්ධ වෙනවා කියලා තේරුණා. බෝසත් අශ්වයා යෝධයාව කැඳෙව්වා. වැතිරී සිටගෙනම මේ ගාථාව කිව්වා. කොයි මොහොතේ කොතැතකින් ගියත්, කොයි බලකොටුවත් මැදින් ගියත්, සතුරු පහර කෑවිටත් නැතත්, ආජානේය අසුමයි දිනවන්නේ, වෙලඹක දැම්මොත් පරදින්නේ. යෝධයාට වැඩිමල් අශ්වයා හොඳටම තුවාල වෙලත් කියූ ගාථාව තේරුණා. සරසමින් සිටි අශ්වයාව අත්හැරියා. වහා අසු ළඟට ඇවිත් රෙදිපටි වලින් තුවාලේ වෙලෙව්වා. නැගිට්ටෙව්වා. ආයෙමත් සන්නාහයෙන් සැරසෙව්වා. රථයට යෙදෙව්වා. හිතට ධෛර්යයගත් බෝසත් අශ්වයා වේදනාව මැඩගෙන යුද්ධයට ගියා. 7 වෙනි බලකොටුවත් බින්දා. ඒ රාජාවත් අල්ලාගෙන මාලිගාව දොරටුව ළඟට ආවා. දැන් අශ්වයාට ගොඩාක් අමාරුයි. යෝධයා අශ්වයාගේ සන්නාහය ලෙහෙව්වා. ඇලයකට හාන්සි කෙරෙව්වා. අල්ලාගත් සතුරු රජ්ජුරුව නොමරා ඔවුන්ව දිවුරවා නිදහස් කරන්න කියා රටවැසියාට ආදරයෙන් සලකන්න කියා රජ්ජුරුවන්ට අවවාද කොට දැස් පියාගත්තා. පින්වතුනි, පින්වත් දරුවනි, මේ ජාතක දේශනාව අසාගෙන සිටියේදී
අර භික්ෂුවගේ උත්සාහය බලවත් වුණා. සිත ප්‍රමෝදමත් වුණා. එතකොට භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය වදාලා. අර භික්ෂුව සියලු අකුසල් ප්‍රහාණය කොට සියලු කුසල් වඩා උතුම් රහත් ඵලයට පත් වුණා. එදා බරණැස් රජු වෙලා සිටියේ අපගේ ආනන්දයන් වහන්සේ. ඊටමත් වීරියවන්ත වැඩිමහල් අජානීය අශ්වයා වෙලා සිටියේ අපගේ භාග්‍යවතුන් වහන්සේ. සියලු දෙනාටම බුදු සරණයි. අපි නැවතත් ලස්සන ජාතක කතාවකින් හමු වෙමු.